අපිටත් කට උත්තර නැහැ. එහෙනම් ඉතින් මේක අවසර නැහැ කියලා අවසර නැති තැනක අපි ඉඳලා තියෙන්නේ. මොකද අපිට යතුරු කවුරු හරි අරලා දුන්නා මේක අපේ කියලා අමල්ලි වල ගන්න කියලා අපි ආයේ බලන්නේ නැහැ ජාතකයේ කාගේද කියලා. හැබැයි රාජ්‍ය ආයතනයකටත් වැඩිය මහනුවර නගරයේ තියෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයට ඒක බලපානවනේ. මම ඔයා කියන දේ මට තේරෙනවා නෙවෙයි ලස්සනයි. මට උඹ කියන දේ නොතේරෙනවා නෙමෙයි. හරිද? මොකද මේ ඔයාලට තේරෙම මම හැම වෙලෙම ඔයාලා සෙල්ලම් කරද්දි මම අඩිය පිටිපස්සට තියලා මම හැම වෙලෙම සෙල්ලම් කරේ. මොකද ඉතින් මට ඔයාලා කියන දේ නොතේරෙනවා නෙමෙයි. මේ මට ඒක තේරුණා මම නොතේරුණා වගේ ඉන්නවා ඉතින්. මම මේ යන්නේකට මම බැට් කරනවා ඉතින් මට ඒක කරන්න ගන්න නැහැ. මට පිච් එක හොඳයි දැන්. ඔයා කාතල් එකක් විදියට ගන්නවා නම් ඒක හොඳයි. හරිද? ඒක මිනිස්සුන්ට අදාළ නැහැ. එතකොට අර ඔයා ඔෆිෂියල් වීම වැඩි වීම අන්තිමේදී ඔයාටම පාරාවලල්ලක් දැන් අර ගෙදර ගෑණිකෙන් ගුටි කනවද මන් දන්නේ නැහැ. අර විපක්ෂේ කවුද අර සාජ බේකා. හෙලෝ කියන්නේ මොකද්ද අන්තිමට බෑක්ෆයර් වෙලා තියෙන්නේ මට ඔක්කොගේම බෑක්ෆයර් එක මට තියෙන්නේ මම වාගෙන් ඇවිල්ලා අහන්නේ සහස් වෙන හරි දෙන්නද කියලා මොකද සහස් වෙන ඊට වැඩිය ලොකුයි මොකද ඔයාලට පාකිනුත් තියෙනවා ඔක්කොමත් තියෙනවා ප්‍රශ්නෙකුත් නැහැ ආතල් එකේ මේ බඩු ටික ඕන තරම් ලොරි ගණන් හරි දාගෙන ඉන්නත් පුළුවන් හින්දා මං අහන්නේ සහස් වෙන දෙන්නද මල්ලි කියලා. හරි හරි දැන් මම බෑක් ෆයි කරපු මගුලක් නෙවෙයිනේ. නෑ නෑ ඔයා නෙවෙයි ඔයානේ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ මං දැන් කෝල් කරපු අයටත් කිව්වේ ඌ දාලා නෑනේ කියලා. මම දැන් තමයි මේවා බලන්නේ හරිද? හරිද? එද මම දැන් තමයි බලන්නේ මේ දැන් තමයි වැඩ ටික රිලීස් වෙලා ඉන්නේ. එතකොට දැන් මගේ තියෙන විවේචනයේ රසණයි දැන් ඔයාලට ඕකේ පොදු තීරණයකට ඇවිල්ලා එන්න තිබ්බනේ මල්ලි අපි මෙතන බෑය ඔයාලට සහස් වෙන්න දෙන්නම්. එහෙම නැතුව එයාලගේ කෙලිම ටෝක් එක තිබුණේ ඒ කියන්නේ ඔයාලගේ සාමූහික කණ්ඩායමේ ටෝක් එක තිබුණේ අයියේ මෙතනින් අයින් වෙන්න කියලානේ මම ඔයාලට කියන දේ මේ දුවාර තීරණය නැවනේ මේ කොල්ලොන්ට ඕක ඊයේ කරන්න බෑ. මන් දන්නවා. ඔයාගේ කතාව කියන්නකෝ. හරිද? එතකොට කොල්ලොත් එක්ක අයියේම ගනුදෙනු කරන්න බෑ. කොටින්ම ඊයේ ඔයා අපේ මේ කාමරේට ඇවිල්ලා වොෂ්රූම් එකට ගියා චූ කරන්න. හරිද? මම මේවා මේ රෙකෝඩ් කරන දේවල්වත් නෙමෙයි. මොකද මට ඔයත් එක්ක එහෙම මට එහෙම ඇත්තට මට එහෙම අවුලක් නැහැ හොඳේ. හරි මට ඔයාලට එහෙම අවුලක් නැහැ. මේ ඔයාලට කොහොමද කියලා? මම මේවා රෙකෝඩ්වත් කරන්නේ මම මේවත් එක්ක මේ 100ක් ඇත්ත කියන්නේ හොඳේ. ඔයා අයියේ වොෂ්රූම් එකට ගිහින් ඉවරලා චූ කරලා ආවානේ. ඒ කට්ටිය ඇවිල්ලා එක එක නාක්කලේ දාද්දි මම එහෙම මොකුත් නැතුව මං අයියේ කොහොමද මොකද වෙන්නේ කින්ද මන්ද කියද්දි ඔයත් හොඳට ඇවිල්ලා කතා කරානේ. අද මිනිස්සුන්ට තරහ යන්නේ එතකොට හොඳට කතා කරපු එක අද මෙහෙම සෙට් එකත් එක්ක ඇවිල්ලා මෙහෙම බයිනකොට අපිට තරහ යනවා මම බැන්නද මං එක වචනින් වාට බැන්නද කියන්නකෝ මට බැන්න කියන එකයි අයියේ සෙට් එක මං කියන්නේ අයියේ ටීම් එකේ ඇවිල්ලා ලකුණු ගැහුවත් එකයි නැතත් එකයි ටීම් එකේ 11 එකේ ඉන්නවනම් ඒක ටීම් එකේ සමාජිකේ ඒක තමයි ඒක හරිද එතකොට මිනිස්සුන්ට අයියේ ඒක මම බැන්නේ නෑනේ මම හිතේ නෑනේ කියන එක අදරනේ අතන අර එක මේ ප්‍රාදේශ සභාව මේ හිටපු නාගරික මන්ත්‍රීතුමියක් දැන් මට කතා කරලා කියනවා පුතේ මේ ඔයාලා මගේ දරුවෝ වගේ අන්න මගේ කොල්ල මට හොඳටම බනිනවා මේ මොකටද එතෙන්ට ගියේ කියන. අය කියන්නේ මොකද මම දන්නේ නැහැ හරිද මං කියන්නේ මේ මොකද්ද ඕකේ ඇතුලේ ඔයාලා ගාව කෙලින්ම යනවට වඩා ඊට වඩා ෆ්ලෙක්සිබල් උත්තරයක් පොලිටිකල් කරන ඔයාලා ගාව තියෙන්න තිබ්බා. ඒක තමයි. දැන් ඔයා ඔතන අපි නොදන්නා කාරණේ. ඔයා අවසර ගත්තේ කාගෙන්ද කියන එක අපි දන්නේ නැහැ. එතකොට ඔතන තිබ්බා ඊයේ ප්‍රශ්නයක් හවස ඔය අපේ අර මේ අර മന്ത്രിතුමෙක් කියලා මොකක් හරි ප්‍රශ්නයක් දාගත්ත එකක්. මොනවා හරි වතුර බෝතලයක් ඉල්ලලා මොකද්දෝ වෙච්ච එකක්. එතකොට ඒක තමයි. ඒ සිද්ධියේදී ඊට පස්සේ විපක්ෂ අපේ තියෙනවානේ විපක්ෂයේ කණ්ඩායමේ අපේ මේ ගෲප් එකක්. එතකොට එතෙන්දි කතා කරා කවුද මොකද්ද මේ කරන්නේ කාගේ අවසරකින්ද ඉන්නේ කියලා. අපි ඊට පස්සේ කවුරු හරි කිව්වා මේ නියෝජ්‍ය නගරාධිපතිගේ වෙන්න ඇති කියලා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා නෑ නගරාධිපතිතුමාගේ අවසරෙන් ඉන්නේ කියලා. තව කෙනෙක් කිව්වා නෑ කමිෂන දාලා තියෙන්නේ කියලා. තව කෙනෙක් කිව්වා කමිෂනට කවුරු හරි කියලා දාලා තියෙන හරි ඔහොම කතාවක්. ඊට පස්සේ අපි කමිෂනගෙන් ඇහුවා විපක්ෂ නායක නාගරික කොමසාරිස්තුමියගෙන් ඇහුවා. කොමසාරිස්තුමිය කිව්වා එයා දන්නේ නැහැ කියලා. එයාට හා සම්බන්ධව ලිඛිත අවසරයකුත් නැහැ කිව්වා. එයා දන්නේත් නැහැ කියලා කිව්වා. එහෙම. නගරාධිපතිතුමාට ගත්තා. නගරාධිපතිතුමා උතුරු නගර සභාවට ඇවිල්ලා හිටියේ නැද්ද මන් දන්නේ නැහැ. එයා කිව්වා මන් දන්නේ නැහැ මොකක්ද මන් දැක්කෙත් නැහැ කියලා. එතකොට ඔය කාරණා දෙක මත නාගරික മന്ത്രിවරු ටික බැලුවා කවුද කාගේද මේ කින්ද මන්ද කවුද දන්නේ නැහැ. ඒ අතර විපුල മന്ത്രിතුමා ගිහිල්ලා තියෙනවා මාකට් එකට යද්දි මාකට් එකෙන් කවුරු හරි කියලා තියෙනවා අපි ඔයාලට බඩු එව්වා අපි ඔන්න නගර සභාවට එව්වා නගර සභාව අපිට සලකන්න ඕනේ වගේ එකක් කියලා තියෙනවා.
කවුද කියන එක දන්නේ නැහැ. එතකොට විපුලවන්තුමා කියලා තියෙනවා මම දන්නේ නැහැ කාට දෙවි අපි පකුල් බඩු එකතු කරේ නැහැ කියලා. එතකොට තමයි ඒකයි ඕකයි එකයි කියන එක දැන් ලින්ක් එක හැදෙනවා. දැන් අපිට තේරෙනවා මේ යන්නේ මේක තමයි මේක කාවර්ග ඔහොමම යාවා. එතකොට අපි හොයලා බලද්දි යතුරු දුන්නේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මොකක් හරි නමක් කියලා තමයි යතුරු අරගෙන තියෙන්නේ නියෝජ්‍ය නගරාධිපතිගේ කාමරේ ඉන්න අර ළමයාගේ නම මම දන්නේ නැහැ. එයා තමයි යතුරු අරගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාට ඇරලා දීලා තියෙන්නේ. අන්න ඒ ප්‍රොසීඩියර් එක නීත්‍යානුකූලව හෝ නොකුව හෝ දැනුවත් නොවීම තමයි උතන තියෙන ප්‍රශ්නේ. මම කියනවා පිළිගන්නකෝ. හරි අර මයික පිළිගන්න. අන්න ඕක තමයි මම සිදුවීමනේ මම මේ කියන්නේ. ඔය සිදුවීම ඔහොම සිද්ධ වුණා. ඊට පස්සේ තමයි മന്ത്രിවරු අපිට മന്ത്രിවරුන්ගේ අපේ තියෙනවා ආඥාපනතක් තියෙනවා දන්නවනේ ඉතින්. ඒකේ අපිට ඉල්ලීමක් ගන්න පුළුවන් අපිට උඩින් ඉන්නේ නගරාධිපති කෙනෙක් විතරේ නගර සභාවේ ඉන්නේ. අනිත් ඔක්කොම മന്ത്രിවරු. විපක්ෂය කියලා එක්කුත් නැහැ, පක්ෂය කියලා එක්කුත් නැහනේ. ඔයා දේශපාලන ගුරුවරයෙක්නේ. එතකොට විපක්ෂෙත් නැහැ, පක්ෂෙත් නැහැ මහනගර සභා ආඥාපනත අනුව. එතකොට අපිට අපේ දේවල් ටික කරගන්න අපිට ඉන්නේ නාගරික කොමසාරිස්තුමිය සහ නාගරික ලේකම්තුමිය. එතකොට අපි පුරුදු වෙලා ඉන්නවා ඉල්ලන හැම දෙයක්ම ලිඛිතව ඉල්ලන්න. මොකද අධිභාරයක් එහෙම පස්සේ ආවොත් අතින් කයිට් කරන් ගෙවන්න වෙනවනට ඒක තේරෙනවනේ. මහනගර සභාවේ ප්‍රශ්නයක් ආවොත්. ඉතින් ඒක ඊට පස්සේ අපි ලිඛිතව ඊයේ හවස 6ට වගේ හදලා ලියුමක් හදලා නගරාධිපතිතුමාට දුන්නා. අපිට මේක ලිඛිතව කියන්න අපිට ප්‍රශ්නයක් නැත. ඊට පස්සේ ඒ ලියුමත් ඔයා දකින්න ඇති. ඒකෙත් තියෙනවා මේ මොකද්ද අන්තිමට මොකද්ද තියෙනවා මොකක් හරි සහස් වෙනනේ අදාළ හොඳ තැනක් බලලා දෙන්න කියලා. එතකොට ඒකට අපිට මම ලියුම එවන්නම් ඔයාලට. මම WhatsApp දාන්න. ඒකේ ඊට පස්සේ ඒකටත් රිප්ලයි එකක් අපිට ලැබුණේ නැහැ. ඔය වගේ වාතාවරණයක අද උදේ අපේ කොහොමත් අපි අද දාලා තිබ්බා මේ ගෲප් මීටින් එක මොකද හෙට සභාව තියන්න තිබ්බ දවසනේ 3 වෙනිදා. මේ ක්‍රයිසිස් එක ආපු නිසා නැති වෙන්නේ. අද තිබ්බ ගෲප් මීටින් එක උදේ 9ට එද්දි අපේ අය පල්ලෙහින් බලාගෙන ආව උඩට ගියන් පස්සේ අපි වෙනද උතන පල්ලෙහා තියන්නේ. දැන් උඩ තියන්න උනා උඩ එක පොඩි විපක්ෂ නායක කාමරේ ඔක්කොමලා පුටු ටික තියාගෙන තියද්දි ඇයි මේ මොකද්ද ඇයි කියලා ඕතනින් තමයි ප්‍රශ්නේ ඇදිලා ආවේ. ඊට පස්සේ යන් අපි පල්ලෙහාට බලන්න කියලා ආවේ කතා කරන්න. එතකොට මල්ලි අපි අප්ඩේටඩ් ඔයාව සෝමිකව ගම මම දන්නවා. හැබැයි අපේ අවුරුදු 30ක් ඉඳලා අවුරුදු 20ක් ඉඳලා අපි අන්තර දන්නේ නැහනේ. Facebook එක දන්නෙත් නැහැ, YouTube එක දන්නෙත් නැහැ, මොකද්ද දන්නෙත් නැහැ, කාගේ කවුද කින්ද මන්ද ඔයා නුවර කියන එකවත් දන්නේ නැහනේ. ඒක දන්නෙත් මමනේ. එතකොට ඔය වගේ වාතාවරණයක තමයි පල්ලෙහාට ආවේ. ඒත් මං කියවන වෙලෙත් ඔයා දකින්න ඇතිනේ පටන් විපක්ෂ මන්ත්‍රීවරු ටික හොඳට දැනගන්න හොඳටම. ඔව් දැන් මේ පටන් ගද්දිත් මං පිටිපස්ස හිටියා ඔයා දැක්කනේ. මං ඒ වෙලෙත් පිටිපස්ස හිටියා රශ්මිනේ ආවා. රශ්මින්ටත් මං අතක් දීලා මං හිටියා. ඒත් මං කට වහාගෙන හිටියේ. බලමු මොකද්ද වෙන්නේ වෙන විදියට බෝලේ ගහනවා වගේ එකකින් මං හිටියේ. ඊට පස්සේ තමයි කෑ ගහගෙන ඉද්දි තමයි මං කිව්වේ ඇවිල්ලා ඔයාට කරටත් අත තියලා මල්ලි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මෙයාලගේ මේවට මේ කියන්නේ මේ ප්‍රශ්න නෙවෙයි ඔයාට තියෙනවාට මම සහස් වෙන දෙන්නම්. සහස් වෙන හරි දෙන්නම් කිව්වේ. එතනින් ඒ වෙලාවේ නගරාධිපතිතුමා කිව්වා ඔයාලව අයින් කරනවා කියලා. අපිට කටවචනෙන් කිව්වා. ඒ කිව් එකත් අනුව අපි ඒතකොට පල්ලෙහාට එද්දි අපි දන්නවා එතනින් අයින් කරනවා කියලා. ඒ නිසා තමයි බලන්න ආවේ. එතකොට තමයි ඔය ආගියුමන්ට් එක යන්නේ. ඒතකොට මම දන්නවා මගේ හිත දන්නවා එතනින් ඔයාලව තව ටිකකින් අයින් කරනවා කියලා. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සහස් වෙන දෙන්නම් කියලා. ඕක තමයි ප්‍රශ්නේ. එතනිනුත් ඊට පස්සේ මං ආයෙත් ඔයාව වෙන පැත්තකට අරගෙන ගිහිල්ලත් කිව්වා. අර මල්ලිටත් මං කිව්වා මෙතන කෑ ගහන්න එපා. මොකද අයිතිය විදියට ඔතන ගියොත් අයිතිය කතා කරන්න වැඩක් නැහැ. ඒ වුණත් අර අපේ හෙඩ් ඔෆිස් එකේ අපේ අර බෝඩ් රූම් එක වගේ ඔය ඒකනේ ඔළුවේ තියෙන්නේ. ඒකේ ඉඳගෙන තමයි ඔය කතා බහ ඇති වෙලා ඔය නීත්‍යානුකූල තනයි අරයට මෙහෙට ආවේ. ඕක තමයි සිදුවීම. ඕක තමයි සිද්ධ වුණේ. අන්තිමට මමත් දන්නේ නැහැ. මං ඔය ඔක්කොම ඉවර කරලා පැයකට විතර බලද්දි අම්මට සිරි වෙන්න එනවා ඔක්කොම කතා කර කර මගෙන් අහනවා මොකක්ද උනේ කියලා. ඒක හිතුවට වැඩිය දැන් මිලියන ගාණක් ගිහිල්ලා තියෙන්නේ. මං උත්තර දෙන්න යන්නේ නැහැ. ඉතින් මමත් ඉන්නවා. මං කොහොමත් උත්තර දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකනේ ලස්සනයි. මම දැන් මම කතාව අහන්නකෝ. හරිද? ඒ කියන්නේ මට තියෙන විවේචනේ හොඳේ. ඔයාගෙන හා උතන තියෙන කණ්ඩායමේ විවේචනේ. ඔව්. එතකොට මම කියන්නේ ඔයාලට අපි ඉස්ස පළවෙනි එක ඔයාලට අපිට ඇඩ්‍රස් කරන්න තිබුණේ ඔහොම නෙමෙයි. හරිද? يعني මම විශ්වාස කරනවා. ඔයාලට අපිට යන්න කියන තැන ඉඳන් මේක මේ අපේ മന്ത്രിවරු ඔයාලා മന്ത്രിවරු දන්නේ නැද්ද රෙස්පෙක්ට් කරන්න වගේ එහෙම තැනකින් මෙයා ටෝක් කරන්න ආවේ. ඒවා මේ අපේ පරපුරේ මිනිසුත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා උඹට හොඳට තේරෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ මට.
හරිද? එතකොට ඊට පස්සේ දෙවෙනි එක ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම කවුද අවසර දුන්නේ කියලා මගෙත් එක කතා කරන එක නෙමෙයි. කවුද අවසර දුන්නේ කියලා ඔයාලා හරියට බලාගෙන ආවනම් අයියේ අපිටත් කට උත්තර නැහැ. එහෙනම් ඉතින් මේක අවසර නැහැ කියලා අවසර නැති තැනක අපි ඉඳලා තියෙන්නේ. මොකද අපිට යතුරු කවුරු හරි අරලා දුන්නා මේක අපේ කියලා අමල්ලි වල ගන්න කියලා අපි ආයේ බලන්නේ නැහැ ජාතකයේ කාගේද කියලා. අන්න ඒක තමයි එතන උනේ. හරිද? මට ජාතකේ වැඩන්නේ මට මං ආවේ අදාළ වැඩේ කරන්න. හැබැයි රාජ්‍ය ආයතනයකටත් වැඩිය මහනුවර නගරයේ තියෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයට ඒක බලපානවනේ. හරි ඒක දැන් ඔයාලට තේරෙනවා ඒක තමයි. දැන් ඔයාගේ සිද්ධ ඔයා හරි. හොරෙන් ඇවිල්ලා ඔයාගේ නෙවෙයි වැරද්ද මම මේ කියන්නේ. ඔයාට යතුරු අරන් දීපු එක දැනගන්න ඕනේ. නියෝජ්‍යකෙටද නගරාධිපතිද කමිෂනටද හරි කවුද මේ මොකද්ද මෙතන කරන්නේ කියලා කියන්නේ. ඒතකොට කමිෂන දැනගන්නත් ඕනේ ඒක අපිව දැනුවත් කරන්න. එතන ඒක සිදුවීම සිද්ධ වුණා නම් එතනින් ඉවරයි. ඔයා හිතන් ඉන්නවා එතනින් උඩ දන්නවා කියලා. මේයගෙන් හදි මේය දන්නෙත් නැහැ. කමිෂනගෙන් හදි කමිෂන දන්නෙත් නැහැ. හැබැයි ඔයා හිතාගෙන ඉන්නවා එයාලා දන්නවා කියලා. එයාලා හිතන් කමිෂන හිතන් ඉන්නවා නියෝජ්‍යක කියලා. මට ඒක දැනගත්තත් එකයි අයියේ මට නැතත් එකයි මට දීලා ඉවර වුණාට පස්සේ ඉතින් මට ඒක දුන්නා. ඒක තමයි. ඒක ඔයාගේ නෙමෙයි එතන වැරද්ද මාත්මේ කියන. අපේ නගර සභාවේ අභ්‍යන්තරය ඇතුලේ තිබ්බ ගැටලුවක් තමයි ඔය විදිහට ආවේ. ගේම් තියෙන්නේ. එතකොට ඒකෙදී අයියේ ඔයාලා හරියට ඒක අපේ ෆෝල්ට් එක තිබුණා ඔයාලා හරියට සමාජ මාධ්‍ය මිනිස්සුත් එක්ක ගනුදෙනු කරුව නැති තැන ඒකත් එක්ක තමයි දැන් ඔයාලට බෑක් ෆයර් වෙන්නේ. ඔව් ඒක හරි. හැබැයි ඉතින් මේ වගේ වෙලාවකදී ඕක දැන් මමත් ඊයේ දවසම ඕකනේ කරේ පෙරේද මාත් කරේ ඕක බෙදන එකයි අරක බෙදන එකයි මං කියන්නේ ඔයාත් එක්ක නෙමෙයි මමත් පරිබාහිරව කරේ ওই වැඩේනේ. එතකොට ඔය වැඩේ ගැන ඒක අපිට ඒ වෙලේ කවුද උදව් කරන්නේ අපිට උදව්ව ගන්න වෙනවනේ. ඒ කියන්නේ අපි දෙන්නේ ඇත්තටම කිව්වොත් ඔයාට බෑනේ ওই බඩු ඔක්කොම සල්ලි වලට අරන් දෙන්න. මටත් මන් දීපු බඩු ටික මට සල්ලි වලට අරන් දෙන්න බෑ. හැබැයි අපිට මිනිහෙක් උදව් කරනවානේ. එතකොට ඒ මිනිහා උදව් කරනවා අර මොකක්ද ඒකට කියන්නේ එයාලා එළියෙන් එතකොට හිතනවානේ ඔයා නගර සභාවෙන් ඉන්නද මේක රජය ඔක්කොම අනුබද්ධිතවද යන්නේ කියන එක. ඔය ගැටලුවත් අපේ අයට තිබ්බාට තේරෙනවද මං කියන එක. මම හිතනවා සාවධානව තේරුම් ගනී කියලා. මම ඔයා කියන දේ මට තේරෙනවා නෙවෙයි ලස්සනයි. මට උඹ කියන දේ තේරෙනවා නෙමෙයි. හරිද? මොකද මේ ඔයාට තේරෙන මං හැම වෙලෙම ඔයාලා සෙල්ලම් කරද්දි මං අඩිය පිටිපස්සට තියලා මම හැම වෙලෙම සෙල්ලම් කරේ. මොකද ඉතින් මට ඔයාලා කියන දේ නොතේරෙනවා නෙමෙයි. හැබැයි ඔයාලා කියන විදිහක් තියෙනවනේ. ඒ විදිහට කියන්නේ නැති වුණාම මේ මට ඒක තේරුණා මම නොතේරුණා වගේ ඉන්නවා ඉතින්. ඔබ තමයි ඉතින් ප්‍රශ්නේ ඊට පස්සේ මට කෝල් කරලා කට්ටියන අඩේ සෝමෙලා උඹලා තරයිද අංගය අක්කෝ මේ කොබ්බ අපි ගුවන් විදුලි එක ප්‍රෝග්‍රෑම් එකේ හිටිය මිනිස්සු කියලා ඒ වුණත් ඒකේ එකෙක් මට කියලා තියෙනවා හැබැයි මචං උඹ මේව කළා නැහැ කියලා කියලා නමක්වත් කියලා මට ගහලා නැහැ මමත් ඒකයි මම කටවහගෙන හිටියේ මම ওই හાર્ට් එකක් දාලා නිකන් හිටියේ මම දන්නවනේ මම කොහොමත් මම කිසි දෙයකට මම රිප්ලයි දාන්නෙත් නැහැ මම මගේ මේක යනවා ඒ වුණාට දැන් අර Facebook එකේ උන්ට එතන අල්ලගන්න රූපේ පේන කෙට්ට මං ඉන්නේ. ඔව්. උන් ටික අල්ලගත්තේ ඒකයි මගේ අතේ තියෙන එකයි වජ්‍රෙයි ඒවා ඔක්කොම අල්ලගෙන වශී බෝල තියන් හිටියා අරකද මේකද කියලා ගහන්නේ වෙනමම පැත්තකට දැන් ගහන්නේ. ඉතින් අයියේ ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔයාට කරන්න දෙයක් නැහැ මං ඒකයි වට හાર્ට් එකක් දාලා නිකන් හිටියේ. මම යන්නේකට මම බැට් කරනවා ඉතින් මට ඒක කරන්න දෙයක් නැහැ. මට පිච් එක හොඳයි දැන්. ඔව්. මේ ඕක තමයි උනේ. ඕක තමයි සිදුවීම. අද දවසෙත් මම මේ දැන් පැයක් ඇති ගෙදර ඇවිල්ලා මට බලන්න උන්නේ. හැබැයි දැන් බලද්දි එන ආතල්. ඒ කියන්නේ අර ඔය ආතල් එකක් විදියට ගන්නවා නම් ඒක හොඳයි. මොකද හැබැයි අයියේ මේ දේශපාලනික අපරාධ වල ඔය විතර ගනුදෙනු කරේ අපරාධි කෙනෙක් මං හිතනවා තේරුම් ගන්න නැති කියලා. ඒක හරි. එතන මං ආවෙත් අපරාධි කියලා හිතන. හැබැයි මං පල්ලෙහාට ආවේ හරි මොකද්ද වෙන්නේ කියලාත් මං දැනගන්න එපා. මොකද මමත් වගේ කිව්ව යුතුයි මම පක්ෂ නායකයෙක්. මොකද මම විතරනේ මහානගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරන එක. පොහොට්ටුවේ සජබෙට ඉන්නවා 12ක්. අලියට ඉන්නවා 7ක්. මට ඉන්නේ මං විතරයි. එතකොට ඒ ගත්ත තීරණයකදී මම පක්ෂ නායකයෙක් විදියට තමයි නගර සභාවේදී සලකන්නේ. ඔයා ඉතින් දන්නවනේ නීතිය. ඔව් දැන් ඉතින් මේකයි ආසන සංවිධායකයෙක් ඒක මිනිසුන්ට ඒක අදාළ නෑ අයියේ. ඒක මිනිසුන්ට අදාළ නෑ. ඒක හරි. අතට ඒක මිනිසුන්ට අදාළ නෑ. එතකොට අර ඔයා ඔෆිෂියල් වීම වැඩි වීම අන්තිමේදී ඔයාටම පාරාවලල්ලක් වුණා කියලා මම ඉතින් ඇත්තටම ඉතින් මම එළිය නම් බලන මොනසෙක් හිතනවා. ඔයා මගේ හිතවත්කමක් තියෙන නිසා මම ඒක හිතනවා. ඔව් දැන් මට මෙයා කෝනාරලා හැමත් කතා කරලා සෙට් වෙන තොගයක් කතා කරලා මම දැන් මිස් කෝල් වලට මේ දැන් අරගෙන යන්නේ. අර දැන් මට කට්ටිය කතා කරා බ්ලොක් කරමු මට ඉතින් එහෙම ඕනේ නෑ නේ මට බ්ලොග් එකක් නෙවෙයි මෙතන ඔයාලා ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒක අපේ නගර සභාවේ ඇතුලේ තිබ්බ අභ්‍යන්තර ගැටලුවක්.
ආයේ අභ්‍යන්තර ගැටලුවක් අයියේ මේක මිනිස්සු බහුතර මතය හා මේ වෙලාවේ මිනිස්සු වැඩියෙන්ම ඉන්න මේ සෙන්සිටිව් කැලලත් එක්ක සෙල්ලම් කරන්නේ ඕම නෙමෙයි කියන එක අඩුම විපක්ෂයේ മന്ത്രിවරු තේරුම් ගත්තා නම් හොඳයි. දැන් අර ගෙදර ගෑණිකෙන් ගුටි කනවද මන් දන්නේ නැහැ. අර විපක්ෂයේ කවුද අර සාජබේක. පව් ඉතින් මරණ පව් එච්චරයි මට කියන්නේ. ඒ උන් තේරුම් ගන්න ඕනේ දැන් කොල්ල කෙල්ල කොයි විතරද ගනුදෙනු කරන්නේ උන්ගේ මානසිකත්වයක කොහොමද තියෙන්නේ කියලා. ඕම නැතු ඉතින් නාකි මිනිසුන්ගේ ඡන්දයෙන් විතර දේශපාලනය කරන්න බෑ කියලා උන්ට හොඳටම තේරෙන්න ඕනේ දැන් අයි. දැන් එහෙම බෑ මිනිස්සුන්ට දේශපාලනය කරන්න අපරාධයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට මටත් උතන් කියවා හිටියා නම් ඔය තේරුම් කර හිටියාම ඒකත්ලා යනවනේ. ඔව් ඉතින් ඔය අපරාධي උඹ තේරුම් කරන්න ගිහපු ටිකත් මොකද උනේ කියලා තේරෙන්නේ නැති. අන්තිමේට මම එතෙන්ට ආවෙත් මම උඹට තේරුම් කළා යකෝ සහස් වෙන උඹට සහස් වෙන ඔයිට වැඩිය වටිනවා. මට ඔය හැමදේම මට හැමදේම තේරෙනවා. මම ඉතින් මේ වෙලාවේ ඉතින් අඩිය පිටිපස්සට දාලා නොතේරුණා වගේ ඉන්නවා. ඉතින් මට ඉතින් වැඩක් නැහැ නේ. අර කෑ ගහගෙන ඉන්න. අර තව ඉතින් කළු ෂර්ට් එක ඇඳලා ඉඳපෙක ඌවත් මම පැත්තකට අරගෙන උටත් මං කිව්වා මල්ලි මේක පොඩ්ඩක් තේරුම් අරගෙන අනික අපේ අයත් ඔයා දැක්කනේ කතා කරා වෑන් එක එක ගියා. අර පොඩි සිදුවීම තමයි අවශ්‍ය. නෑනේ එහෙම රංගපාන්න ඉතින් අපේ උන් අපේ කොල්ල කැමතිද රංගපාන්නේ උන්ට? එහෙම නෙවෙයි අර සිදුවීමක් කරා ආහාරික අපි එකට කතා කරා. අපි එතෙන්ට ගියා. ඒ වගේ එකට තමයි ඔය ආවේ. ඒ කියන්නේ ඇයි අර නිකන් අපි බැලුවා. තේරෙනවද ඔයාට බයාරේ යාළුගේ ඔළුවත් එක්ක ඔතන ඉන්න අවුරුදු 30ට අඩු එකම එකමමනේ. අනිත් ඔක්කොම අවුරුදු 40 50න් උඩනේ ඉන්නේ. එයාලා YouTube මේවා සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ මොකද්ද? එයාලා පාවිච්චි කරන්න දන්නවා. එයාලා නමවත් දන්නේ නැහනේ. YouTube කියන එකවත් දන්නේ නැහැ. Facebook කියන එකවත් දන්නේ නැහැ. මං කියන්නේ පක්ෂ විපක්ෂ දෙපැත්තෙම. හැබැයි අප්ඩේට් නැහැ මොකද අපි කතා කරලා මං කියන්නේ ඉතින් මං කියන අපරාධය අද වෙච්ච දෙයයි අපරාධي උට හොඳේ. මොනවා කරන්නේ? ඉතින් දිවසන් ඉන්න කොහොම කොහෙන් හරි මොනවා හරි කවදා හරි තේරුම් ගන්න එකේ තේරුම් ගනින්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මොනවා කරන්නදනේ? මම ඕක හවස 3-4 විතර වෙද්දි තමයි දන්නේ මෙච්චර බෑක්ෆයර් වෙලා කියලා. මට එහෙම ලොකුවට මම එවෙලෙත් ගියා. මං එතනින් ගියා. ඊට පස්සේ අපි අර ගැටම ප්ලාන්ට් එක බලන්න ගියා. මේ විදිහට ඊට පස්සේ අපි අර බඩු වගේක් ආව කොළඹින් ඒ ටික යවුවා. ගලහට කෑම යවුවා. ඔක්කොමත් කරලා බාදි කෝල් එනවා. සමහරු බැනලා ගන්නවා. එකෙක් කතා කරලා එකපාර බයින්ඩ් ගත්තා. ඊට පස්සේ තමයි මම ওই බැලුවේ බලද්දි අම්මට සිරි වෙන්න යනවා. යන්නෙත් සහස් වෙන්නේ අධිපති කියලා යනවා. ඒක මට මානසිකව මට කිසිම විදියකින් ඒක මට දරා ගන්න පුළුවන්. හැබැයි අර දරා ගන්න එක පුළුවන් අයියේ උඹලා දේශපාලඥයෝනේ. එතකොට ඡන්දත් එක්ක කවදාද ඕක තමයි අයියේ තියෙන එක නේද? ඒක තමයි. දැන් අර චන්දිමාල්ගේ ප්‍රශ්නේ ඕක මේ අවුරුදු 1කමාරකට කලින් ප්‍රශ්නයක්නේ. චන්දිමාල් ඔයා දකින්න ඇතිනේ. චන්දිමාල්ගේ අවුරුදු 1කමාරකට කලින් එකක්. හැබැයි අර ගන්නගේ තුවාලේ වගේ කොහෙන් හරි එනවනේ චන්දිමාල්ගේ. දැන් අදේ වගේත් බලපංකෝ ගිහිල්ලා තියෙන්නේ චන්දිමාල්ගේ. චන්දිමාල්ගේ මොන වගේ හදලා හරිද ඒ වගේ මේකවත් ඉතින් බෑක්ෆයර් වුණා තව අවුරුදු 10කටවත්. අර රත්තරන් අස්සෝ ලැම්බෝගිනි වගේ තමයි ඉතින් අර සිද්ධි ටික. දැන් ඉතින් මොනවා කරන්නේ? ඒ සිද්ධි ටික නම් අයියේ රත්තරන් අස්සෝ ලැම්බෝගිනි වගේ නම් කියලා දාපත් උඹලේ මේ හිතම නම් ඉතින් අයියේ මොකුත් නෑ. දැන් ඒක රත්තරන් අස්සෝ අර ලැම්බෝගිනි හෙලෝ ඔව් මල්ලි අයියේ නේද සිග්නල් අවුල දැන් මං කියන්නේ ලස්සනයි එනවද මං කියන්නේ ලැම්බෝගිනි රත්තරන් අස්සෝ ගානටම මේ ප්‍රශ්න දාගන්න එපා කියලා කියන්නේ අපරාධයටයි හරි anyway ජය වේවා හොඳේ පරිස්සමෙන් හරි දැන් කොහෙද ඔයාලා තාම වැඩේ යනවද ඉවරද නෑ මම මේ මල්ලි කෙනෙක් ගෙදර කාවයියද එතනින් අයින් වුණාද මොකද්ද අපිට ඊට පස්සේ හොයන්න බැරි වුණා කියලා හෙලෝ හරි පුත්සන්නයි හරි ඕකේ පුත්සන්නයි